ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ අද මං ව්ලොග් එකක් අරන් ආවා දවස් දෙකක් එකට. ඉතින් ඔන්න මම ඩොංගි කට් එකක් කපාගත්තා තනියම. ඊට පස්සේ ඊළඟ දවසේ මට මගේ යාළුවා කිව්වා එයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට කොණ්ඩේ පොඩ්ඩක් ඕනි මේ පොඩි මේකක් දාලා පෙන්නන්න කියලා. ඉතින් මං ඔය ඒකට ගිහින් තමයි ඔය වීඩියෝස් ටික ගත්තා. ඊට පස්සේ ඉතින් මං ගෙදරින් ආවා. මේ දවස්වල ඉතින් ගොඩක් රස්නේනේ මාර රස්නෙන් ওই ටික ඇවිදගෙන ආවේ. ඇවිල්ලා කෑම කාලා එදා දවස ඉවර වුණා. ඊට පස්සේ තියෙන්නේ අපි ඔක්කොම ගොඩාක් කාලෙක ඉඳලා බලන් හිටපු දවසක්. මං හිතන්නේ මේකට අවුරුදු 1කමාරක් විතර අපිට ඉන්න වුණා. ඊට පස්සේ අපි යාළුවෝ ඔක්කොම එකට එකතු වුණ දවස තමයි මේ. හැබැයි එදා එක්කෙනෙක් අඩුයි. These beautiful girls. Hi. And me. vlog කරන්න පටන් ගන්න. අපි යනවා හලෝ ගමනක්. දැන් ඉන්නේ අපි විචේරාමන්ගේ අපේ වගේෂගේ මේකේ ඉන්නේ වැයිකේ. ඊට පස්සේ ඉතින් අපි ටුක් එකක් දාගෙන අනිත් අයව හම්බෙන්න වන් ගෝල් ෆේස් ගියා. ඉතින් යන ගමන් එක එක ඒවා කතා කර කර ගියේ මොකද අපි ගොඩ කාලයකට පස්සේ තමයි මෙහෙම හම්බුනේ ඉස්කෝලේ ඉවර වෙලා. Miss Vishaka. Hi. මේ ඉන්න මිස් විසාකා. මිස් කවුද බං උඹ? උඹ ඩාන්ස් කැන්ඩියන්. දත් ටික. ඊට පස්සේ අපි කෑම එක එක ඒවා ගත්තා. ඊට පස්සේ ඉතින් මං කන්න ගත්තා නෑ බොන්න ගත්ත ඩ්‍රින්ක්ස් ටික try කරලා බලන ගමන් හිටියේ. ඔතන මේ රහ නැති එකක් තිබ්බ ඒක කාගේද කියලා මං කියන්නේ නෑ. ඊට පස්සේ අපි ඔක්කොමලා එක ත්‍රිවිල් එකේම පෝට් සිටි ආවා. මේ ඒ ත්‍රිවිල් එකේ අයියාත් කැමති වුණා අපි පස් දෙනාම ත්‍රිවිල් එකට දාගන්න. ඉතින් thank you අයියා. ඔයා මේ වෙලේ මගේ vlog එක බලනවා නම්. එනනම් මුදු හිත යන්නේම පස්සෙන් කාගේද? මගේ හැමෝටම අර කොරියන් නේද? ඉතාලියේ ඉඳන් අපේ යාළුවෙක් ආව නෑ අරාබි. සෞදි අරාබි. ඕක දාන්න ඉවරයි. ඕකම තමයි දාන්නේ. මං අද කිව්වා කියලා දෙන්නේ ඕකද? මම හලෝ ඒක තම්මේල් එකට දාන්නේ. එනම ක්‍රීඩකයෝ දෙන්න. කවුද? දීනපන්. අපිටත් මෙතන ස්ට්‍රෙස් දෙනවා. අනේ හලෝගේ වීඩියෝත් වෙලා. හායි අපි දැන් ඉන්නේ. අපි දැන් මේ ඉන්නවා. බලන්න උදාන ගියා. ඔව්. උදාන තැනට කැපන හැමෝම ඉන්න ආයෙ පාරක් ඇවිල්ලා යලා ආයෙ ගියා. මේක හරි කටුයි මේ ජීවිතේ. වාහනේ ඇතුලේ කටු ජීවිතයක්. බස් එකේ නැගලා ඇවිල්ලා ත්‍රිවිල් එකේ ඇවිල්ලා පයින් ඇවිල්ලා තමයි මේක ඉතින් මාසෙකට කලින් විතර ගත්ත vlog එකක්. මම අද තමයි එඩිට් කරන්නේ. හැබැයි මට එඩිට් කරද්දිත් මාර දුකයි. මොකද මේ දවස මතක් වෙලා අපි හැමෝම ඉතින් එදා ගොඩක් ඇත්තටම යාළුවොත් එක්ක ඉන්නව තරම් සතුටක් තවත් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. Keks. Undu. Irbi. දැන් එන්නේ සත්තයි දැන්. අපිට පික්මී වැටෙන්නේ නැහැ. අපි දැන් වැටෙන් යනවා අපි මුහුද මැද ඉන්න යනවා. ඔරේ අර බලන්න. අපි බණ්ඩාරවලනේ අපි මේව දැකලා නැහැ. ඕනි අර බලන්න බිල්ඩින්. හලෝ ඉවච්චර උස. Excuse me. Excuse me. ඔයාලා දන්නවද මේ මෙතනින් එළියට යන්නේ කොහොමද කියලා? මෙතන ඩාර්ලින් අතනින් තමයි ඒක පිටට තියෙන්නේ. thank you. ඉතින් ඊට පස්සේ එදා දවස ඉවර වුණා. තවත් vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්. bye bye.